පොල් රොටි සමග පොලොස් වෑංජනය. අද මම හවස පොලොස් වෑංජනය හදනවා. හදලා හෙට උදේට ගන්න අරන් තියෙනවා. දැන් පොලොස් වෑංජනයට අවශ්‍ය කරන දේවල් මම සූදානම් කරගන්නවා. මුලින්ම මම පොලොස් ගෙඩිය කපා ගන්න කලින් පීයට හොඳට තෙල් ටිකක් ගා ගන්නවා. මොකද නැත්තම් කොහොල්ල නිසා අමාරුයිනේ පොලොස් ගෙඩිය කපා ගන්න. ඒක නිසා මුලින්ම කරන්නේ පීයට හොඳට පොල් තෙල් ගාගෙන ඉන්න එක. දැන් මම මේ විදිහට පොලොස් ගෙඩිය කපා ගන්නවා. පොලොස් ගෙඩි කපා ගන්නකොට මම පොලොස් කෑලි කපා ගන්නේ අඟල් 3 කෑලි වලට. ඒ ටිකත් මම කපාගෙන ඉවර වෙලා දැන් ඒකට ගන්න 3-5 ටික සූදානම් කරගන්නවා. මම මෙතන අරගෙන තියෙනවා වියලි මිරිස්, කොත්තමල්ලි, උළුහල්, මාදුරු, රම්පිකර, පිංචසේර, ඉඟුරු, ලූණු සුදු ලූණු, කුරුඳු ගම්බිරිස්, එන්සාල් කරාබු නැටි, පොල් ටිකක් මං හීනියට කපලා වෙනම අරන් තියෙනවා. පොල් ටිකක් ගාගෙන වෙනම අරන් තියලා තියෙනවා. මේ පොල් ගාගත්තු පොල් වෙනම අරන් තියෙන පොල් ගෙඩියක ඉතුරු අර පොල් කෑලි හීනියට කපාගෙන තියෙනවා පොල් බාගයක විතර. දැන් මම මේ ටික කරන්නේ ඉස්සෙල්ලාම පොල් ටික බැද ගන්න. ඒ කියන්නේ හීනියට කපාගත්තු පොල් ටික බැද ගන්නවා. හීනියට කපාගත්තු පොල් ටික බැදගෙන ඉවර වෙලා කියන්නේ තෙල් මුකුත් දාන්නේ නැහැ. ඇල්මීනියම් වළඳක මේ විදිහට ටිකක් මේ පාට බලන්නකො මං අරන් තියෙන පාට මෙන්න මේ පාට වෙනකන් හොඳට බැද ගන්න. මට කලින් කියන්න බැරි වුණා කැකුළු හාල් තේ හැඳි දෙකක් ඕන. මේ ප්‍රමාණයට තේ හැඳි දෙකක් මම අරන් තියෙන්නේ. ඒකත් හොඳට කවල බැද ගන්න. ඒකත් මම බැදගෙන පැත්තකින් තියා ගන්නවා. අර මේ බැදගත්තු පොල් එකමයි තියන්නේ. ඊට පස්සේ මම බැද ගන්නවා උළුහාල්, වියලි මිරිස්, මාදුරු, කොත්තමල්ලි, කරපිංචා, කුරුඳු මේ ටිකත් හොඳට කබල බැද ගන්න මෙන්න මේ පාටට වෙනකන්. ඒක හොඳට ඊට පස්සේ කුඩු කරගන්න. මම හොඳට බෙන්ඩර් එක ඒ 3-5 එක කුඩු කරගත්තා. ඊට පස්සේ මේ අරගෙන තියෙන්නේ සුදු ලූණු, ගම්බිරිස්, ඉඟුරු, සේර මේ ටිකත් හොඳට වංගෙට කොටා ගන්න. ඒ මිශ්‍රණය තමයි මේ තියෙන්නේ. වෙනම මම අරගෙන තියෙනවා ආයේ එනසාලුයි කරාබු නැටි. ඒ ටිකත් වෙනම කොටා ගන්න. ආයේ ගොරක ටිකක් අරගෙන ගොරක කෑලි දෙකක් අරන් තියෙනවා මම. අබ ටිකක් අරගෙන තියෙනවා ටෙම්පරාදුව හදා ගන්න නිසා. දැන් මම මැටි වලඳන් අරගෙන ලිපේ තියනවා හොඳට ටිකක් රත් වෙනකම්. දැන් මේ තියෙන මං ගත්ත ටෙම්පරාදුවට අවශ්‍ය කරන දේවල්. දැන් මැටි වලඳ රත් වෙන නිසා මම මේකට තෙල් එකතු කරා, අබ එකතු කරා. ඊට පස්සේ එකතු කරනවා ලූණු, රම්පේ. දැන් මේක තාගත්ත මිශ්‍රණ ටික කොහොම එකතු කරගන්නවා. එකතු කරගෙන ටිකක් කලවම් කරලා ඒකට එකතු කරගන්නවා මිරිස් කුඩු ටිකක්, තේ හැඳි ටිකක් ගත්තා. දැන් මම කපාගත්තු පොලොස් කෑලි ටික එකතු කරලා කහ කුඩු ටිකක් එකතු කරා, තේ හැඳි භාගයක්. ඒකටම අවශ්‍ය කරන ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. ඊට පස්සේ මේ ටෙම්පරාදුවෙම පැය භාගයක් මම පොලොස් ටික තැම්බෙන්න වහලා තිබ්බා. මේ තියෙන අපි කොටාගත්තු 3-5 මිශ්‍රණය. ඒක දැන් මම හොඳට පොලොස් ටික තැම්බුණාට පස්සේ එකතු කරනවා. එකතු කරලා ඉවරලා ඒකටම එකතු කරන්නේ දැන් තමයි හොඳට මිටි කිරි ටික. පොල් ගෙඩියක මිටි කිරි මේ තියෙන්නේ. ඒකත් මම හොඳට එකතු කරගෙන කලවම් කරලා වහලා තියෙනවා. පැය භාගයක් මම වහලා තිබ්බා. මේ තියෙන්නේ දැන් පැය භාගයකට පස්සේ දැන් මම මේක කියන්නේ පොලොස් එක සම්පූර්ණයෙන්ම තැම්බෙන්න කරන්න පැයක් යනවා. දැන් මේ තියෙන්නේ පැයකට පස්සේ හදාගත්තු පොලොස් වෑංජනය. හරිම සුවඳයි, හරිම රසවත්. මේක දැන් මම මේ විදිහට ඔයාලට පේන්න භාජනයකට දැම්මට නැවත මම මේක හෙට උදේට ගන්න වහලා අරන් තියනවා මැටි වලඳෙම.
හරිම සුවඳයි, හරිම රසයි. ඒ කියන්නේ අපි හොඳට 3-5 එහෙම එකතු කරන්න ඕන පොලොස් හදනවා නම්. පොලොස් කියන්නේ හදපු වෙලාවෙම රස දෙයක් නෙමෙයි. ඒකට ඔය කියන්නේ දවසක් එහෙම යනකොට තමයි හරිම රස. මොකද ඒකට 3-5 වර්ග හොඳට පොලොස් වලට අල්ලනවා. එතකොට ගොඩක් රසයි මේ පොලොස් වෑංජනය. දැන් මං හෙට උදේට පොල් රොටි එක පොලොස් වෑංජනය. අද උදෙන්ම නම් වහිනවා. වැස්ස වෙලාවේදී පොල් රොටිත් එක්කලා පොලොස් වෑංජනය නම් හරිම රසයි. දැන් මම පොල් රොටි හදන්න යන්නේ. ඒකට මම පොල් අරන් තියෙනවා පොල් ග්‍රෑම් 400. ඒක මම මේ විදියට භාජනයකට දාගෙන ඒකට අවශ්‍ය කරන ලුණු දාගත්තා. වතුර ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ මේ ටික හොඳට අනා ගන්න. මේ විදියට හොඳට අනා ගන්න. ඊට පස්සේ මම මෙතන පාන් පිටි අරන් තියෙනවා ග්‍රෑම් 600. ඒ ග්‍රෑම් 600යි පොල් ටිකයි හොඳට අනා ගන්න. මෙන්න මේ විදියට දැන් මම මේ වතුර එකතු කරගත්තානේ. ඒ වතුර තමයි පොල් වතුර ටික මම එකතු කරගත්තු. මේ පදමට එනකම් හොඳට හදා ගන්න. දැන් මම මේ පොඩි රොටි තමයි හදන්නේ. මේ මගේ අතේ ප්‍රමාණයට තමයි මම මේ පොල් රොටි හදන්නේ. හරිම රසයි. පොල් වැඩි වෙන තරමට පොල් රොටි කියන්නේ හරිම රස කියනවා. දැන් මම ඒ රොටි ටිකත් හදා ගන්න ගමන් ඉන්නේ. මේ ප්‍රමාණයට මම පොල් රොටි 20ක් හැදුවා. දැන් මම පොල් රොටි ටික හදාගෙන ඉවරයි. ඊට පස්සේ රොටි කබල මම පෙන් තියලා ඒ ටිකත් ලස්සනකට පුච්ච ගන්නවා. පොඩි රොටි නිසා රොටි කබලේ මට 5ක් විතර පුච්ච ගන්න පුළුවන් වෙනවා. ඒ ටිකත් මේකට රංගන කියන ගොඩක් කර කරන්නේ මොකද මම ගොඩක් පොල් එකතු කරපු නිසා. ඒක නිසා රංගන පාටක් එනකන් තමයි ලස්සනට මම මේක පුච්ච ගන්නේ. මම දැන් පොල් රොටි ටිකත් හදාගෙන ඉවරයි. ඊයේ හදාගත්තු පොලොස් වෑංජනය මම නැවත පාරක් හොඳට රත් කරගත්තා. මේ තියෙන්නේ මම හදාගත්තු පොල් රොටි ටිකයි පොලොස් වෑංජනය. හරිම රසයි. ඔයාලත් එකපාරක් හරි හදලා රස බලන්න. මේ විදිහට පොලොස් වෑංජනය හදාගන්න. හරිම රසයි. මේකට වැඩි මම තෙල් ප්‍රමාණයක් එකතු කරගත්තේ නැහැ පොලොස් වෑංජනය හදන්න. පොලොස් වෑංජනය හදනකොට මම ගොඩක් මිරිස් එකතු කරගත්තේ නැහැ. ඔයාලා ගොඩක් මිරිස් කන අය නම් මිරිස් එකතු කරගන්න. හරිම රසවත් මේ විදිහට හදලා බලන්න පොලොස් වෑංජනය. පොල් රොටිත් එක්කලා පොලොස් වෑංජනය කනකොට ගොඩක් රසයි. ඔයාලා කාලා බලන්න. බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක නරඹුවට. ලස්සන දවසකින් නැවත අපි හමු වෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම. කුඹුරක් වැනිය ජීවිතය. යහපත නැමැති බීජය වපුරයි නම් අනාගතයට අස්වැන්න නෙලාවි සතුටු සිතින් යුතුව රැගෙන යාවි සුගතියට අස්වැන්න සිනාමුවින් යුතුව.